මට හිතෙනවා මිනිසා මේ වෙද්දි පරිසරය තුලින් ගොඩාක් ඈත් වෙලා තියෙන්නේ. මොකද දැන් පරිසරය සම්බන්ධයෙන් කතා කරපු දාර්ශනිකයෝ නැති වෙලා තියෙනවා. පරිසරය සම්බන්ධයෙන් කතා කරන නායකයෝ නැති වෙලා තියෙනවා. ඒ වගේම ජෙන්සී පරපුරේ අපි තරුණ තරුණියෝ විදියට පරිසරයත් එක්ක දක්වපු සමීපභාවය දුරස් වෙලා තියෙනවා. මේ නූතන ලෝකයක් එක්ක අපි ඉස්සරහට යද්දී අපි හැමෝම තාක්ෂණික මිනිස්සු විදියට තමයි ඉස්සරහට යන්නේ. 1900 ගණන් වෙද්දී ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර ප්‍රමාණය 79%ත් 80ත් අතර වුණා. හැබැයි ඔබතුමන්ලාට කියන්න අද වෙද්දී ශ්‍රී ලංකාවේ වනවැස්ම 29%ත් 31ක් අතර ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. එතකොට අපි ජාතියක් විදියට කනගාටුවටපත් වෙන්න ඕනේ මේ පිළිබඳව. මේ ජෙන්සී පරම්පරාව කියලා කියන්නේ අද මේ රට තුල නායකත්වයේ බාර ගන්න ඉන්න ප්‍රජාවක්. එතකොට ඒ ප්‍රජාව නියෝජනය කරමින් තමයි අපි ඉස්සරහට එන්න ඕනේ. අපි සියටල් වගේ නායකයෝ පිළිබඳව අහලා තියෙනවා. අපි ලංකාවේ හිටපු කොස්මාවල පිළිබඳව අහලා තියෙනවා. හැබැයි මගේ ආදරණීය ඔබ සියලු දෙනාටම කියන්න ඒවත් 3 වසර පොතේ පරිසරයේ පාඩමට විතරක් අද සීමා වෙලා තියෙනවා. එදා රතු ඉන්දියානු නායක සියටල් කිව්වේ ඔබ පැලයක් බේර ගන්නව නම් ඔබ වෛද්‍යවරයෙක්ට සමානයි. ඔබ පැලයක් හිටවනවා නම් ඔබ මවකට සමානයි. එතකොට අපි හැමදාම පරිසරය පාඩමට ඉගෙන ගත්තේ අපි යවට ඇති වටපිටාව පරිසරය කියලා. අපි හැමදාම පාඩම් පොතට විතරයි පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනය වගේ බර වචන ඉගෙන ගත්තේ. හැබැයි අපේ මිනිස්සු වතුර ගැන කතා කරන්නේ ලෝක ජල දිනයේ දවසට විතරයි. අපේ මිනිස්සු ගහකොළ ගැන කතා කරන්නේ පරිසර දිනයට විතරයි. එදා හිටවපු පැලේට එදාට විතරයි වතුර දාන්නේ. එතකොට මේ මුළු මහත් සමස්ත ලෝකයකටම අමතක වෙලා තියෙන කාරණයක් තමයි පැලයක් හිටවන එක, ගහක් රෝපණය කරන එක, පරිසරය සංරක්ෂණය කරන එක. මගේ ආදරණීය ඔබ සියලු දෙනාටම කියන්න අපි එක එක වේදිකාවල දැවැන්ත මාතෘකා එක කතා කරනවානේ පරිසරය සුරකිමු කියලා. නිකමට හිතලා බලන්න ඇයි පරිසරය සුරකිමු කියලා මාතෘකාවක් ඉස්සරහට ආවේ? ඇයි? මිනිස්සු පරිසරය විනාශ කරන නිසා. අපි ගාව තියෙන පතරංග ජාතකත් එක්ක, දේශපාලන වේදිකාව තුළ තියෙන මාතෘකාවත් එක්ක, ආර්ථික ප්‍රශ්නත් එක්ක අපේ මිනිස්සුන්ට පරිසරය ගැන හිතන්න දවසක්වත් වෙන් කරන්න බැරි වෙලා තියෙනවා. අපි පිළිගන්නවා මේක තරඟකාරී ලෝකයක්. ඕ ඒක ඇත්ත. හැබැයි අපිට හුස්ම ගන්න අන්තිම හුස්මක් නැති වෙච්ච දවසට තමයි අපිට තේරෙන්නේ අපි මොකද්ද මේ කලේ කියලා. ඒ නිසා මේක මොනවා වුණත් සිංහල බෞද්ධ රට. එතකොට මේ රට රැකගන්න මුලින්ම ඉස්සරහට එන්න ඕනේ අපි. ඒ කියලා කියන්නේ කවුද? සිංහල බෞද්ධයෝ. ඒ වගේම අපේ තරුණ පරපුර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන මේ ලංකාව පුරාම පැලමිලියනයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේක හුදෙක් මේ දැවැන්ත සත්ක්‍රියාවේ පළවෙනි අවස්ථාව විතරයි. අද අපි පුංචි පැල ප්‍රමාණයකින් පටන් ගන්නවා. මේක මාසයක් දෙකක් අරන් ගිහිල්ලා නතර වෙන වැඩසටහනක් නෙමෙයි. අපි අද දවසේ ඉඳන් එක පැලයක් හරි රෝපණය කරලා, එක පැලයකට හරි හුස්ම පොදක් දීලා, ජල බිඳුවක් එකතු කරලා අපි අපේ රට වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන්, මේ සතා සිව්පාව වෙනුවෙන් අපේ හඬ අවදි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තරුණයෝ විදියට ඔබ අපි මම සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න ඕනේ.